ආදරණීය දුවේ පුතේ මේ ගැටලුව විසඳමුද? ගොවිපලක සතුන් 18ක් ඇත. එම සතුන්ගේ මුළු පාද ගණන 56ක් නම් මෙහි සිටින එළුවන් ගණන කීයද? තාරාවෝ ගණන කීයද? එතකොට අපිට දීලා තියෙනවා සත්තු 18ක් ඉන්නවා. පාද සංඛ්‍යාවක් දීලා තියෙනවා. පාද තියෙනවා සත්තු 18ට 56ක්. අපිට හොයන්න ඕනේ එළුවන් ගණනයි තාරාවෝ ගණනයි. අපි මෙතනින් බලනවා එළුවන්ට පාද කීයක්ද තියෙන්නේ? එළුවන්ට පාද තියෙනවා එක එළුවෙකුට 4ක්. තාරාවෙකුට පාද තියෙනවා 2ක්. එහිදී අපි ගන්නේ අඩුම පාද තියෙන සතා. එතකොට තාරාවට පාද 2යිනේ. අපි එතකොට මේ 18ම තාරාවෝ බවට පත් කරගන්නවා. අපි රූප ඇසුරෙන් මේක හැදුවොත් එහෙම තාරාවෝ අපි ගමුකෝ පින්තූර රවුම් විදිහට. අපි රවුම් අදිනවා 18ක්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි. දැන් එතකොට තාරාවෙකුට කකුල් දෙකක් තියෙනවනේ. අපි ඔන්න කකුල් දෙකක් ඇඳ ගන්නවා. හැම රවුමකටම කකුල් දෙක වෙනුවට අපි ඉරි කැලි ගහගෙන යනවා දෙක ගානේ. ඊළඟට අපි කරන්නේ දැන් මෙතන බලනවා කකුල් කීයක් තියෙනවද කියලා. ඒ කියන්නේ 18 ඒවා දෙකක්. කකුල් දෙකයිනේ. එහෙනම් 18 ඒවා දෙකක් කියන්නේ 36යි. එතකොට මෙතන කකුල් 36ක් තියෙනවා. හැබැයි අපිට කියලා තියෙනවා ඔක්කොම කකුල් 56ක් තියෙනවා කියලා. එහෙනම් අපි ඉතිරි කකුල් ගාන හොයන්න 6න් අඩු කරාම එනවා 6න් 6ක් බිඳුවයි 5න් 3ක් අඩු වුණාම 2යි. එතකොට එනවා පාද 20ක්. අපි ඊළඟට මේ පාද 20 මේ තියෙන ඒවට දායි යනවා. එතකොට මේ තියෙන දෙක ගානේ දාන් ගියාම ඒගොල්ලෝ එළුවන් බවට පත් වෙනවා. දැන් මෙතන පාද 20ක් තියෙනවානේ. දෙක ගානේ දානවා. 2යි 4යි 6යි 8යි 10යි 12යි 14යි 16යි 18යි 20යි. එහෙනම් ආදරණීය දුවේ පුතේ මෙතන මේ ඉරි කැලි 4ක් තියෙන්නේ. අපි කකුල් කිව්වනේ. මෙතන මේ 4ක් තියෙන ඒවා එළුවෝයි. තාරාව කියන්නේ 2ක් තියෙන ඒවා. එහෙනම් මෙතන එළුවන් ඉන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි. එළුවන් 10ක් ඉන්නවා. කකුල් දෙකක් තියෙන්නේ තාරාවන්ටනේ. තාරාවෝ ඉන්නවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. එහෙනම් මෙතන තාරාවෝ 8ක් ඉන්නවා. මෙන්න මේ විදිහට රූප ඇසුරෙන් අපි ගණිතයේ ක්‍රම ඉගෙන ගනිමු.